ගීයක් වගේම ඒක මෙහෙගී ගණයට අයත් වෙන නෙළුම් ගීය. ජනගී කිව්වේ විශේෂයෙන් මෙහෙගී කිව්වේ. සංගීත භාණ්ඩ වලට ගොඩක් සංවේදී. ඔයාලා බලන්න මේක දැකලා තියෙනවද කියලා මීට කලින්. කාලේ හිටපු මිනිස්සු කිව්වට ගස්වැල් වලට කතා කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට හැකියාවක් තිබ්බේ නැහැ, තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒක අපේ ලෝකෙට ඔප්පු කරලා පෙන්නන්න. හරි. දැන් ඇස් පියා ගන්නකෝ.
තියාගන්න ඉතින්. ඔයාලා අහලා තියෙනවද හුළඟේ සද්දේ? මේ වගේ. ඔය හුළඟේ සද්දෙට කැලෑවේ ඉන්න චූටි කුරුල්ලන්ගේ කිචිවිචි එකතු වුණොත් තව ලොකු ගස්වල කොළ වැටෙනවා. තව ලොකු කැලෑවක් මැදින් ගලාගෙන යන චූටි දියපාරක සද්දේ. ඔය ඔක්කොටම සංගීතය එකතු වුණොත් අපිට සාමාන්‍යයෙන් කනට හෙන්නේ හර්ට්ස් 20 සහ හර්ට්ස් 20000 අතර ශබ්ද. අපි එහෙනම් ඒක අහන්න බලමු. ඒකට කියන්නේ ටෙලිපති ක්‍රමය කියලා. ඔයාලත් ඒක අනිවාර්යයෙන් දන්නවා ඇති. සිතුවිලි ප්‍රධාන තරංග වර්ග හතරක් තියෙනවා.
අවියස වන්නේ වරදට එරෙහි අවියස වන්නේ රටකට දැයකට හිත ඇති මිනිසු ශාන්තිවාදී තපස් රකින්නේ පිට පොදු බිඳගත් අනමුල නිවතුන් කී දඬුවම් සියු මෙලි වැටිලා අල්ලු ගෝසුවනේ එල්ලාපන් අල්ලු ගෝසුවනේ එල්ලාපන් කටු විමුලේ එල්ලාපන් අපිට ඇත්තටම භාෂාවක් ඕනේ නැහැ සංගීත රස විඳින්න. අපි සමහර භාෂාවන් ගැන දන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් අපිට දැන් භාෂාවක් ගත්තන් පස්සේ අපිට හින්දි, දමිළ මොනවා අපි දන්නේ නැහැ. ඉතින් අපිට භාෂාවක් ඕනෙම නැහැ සංගීත කෘතියක්, සංගීත නිර්මාණයක් රස විඳින්න. මේ හැම දෙයකම හැම නාදයකම අපිට අපේ හැඟීම් ඇති කරනවා. ඒක දුක වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, විරහ වෙන්න පුළුවන්. මොනිම දෙයක්. ඉතින් සංගීතය මේ හැඟීම් ඇති කරන්න විශේෂ වශයෙන් සමත් වෙලා තියෙනවා. तुझे सफर में पता ये
සංගීතාංශයේ පටන් ගත්තේ අද කරේ සංගීත චිකිත්සාව පිළිබඳ වැඩසටහනක්. අතන වෙන මේක ඇගීමක්. ඒක වයිබ් එකක් විදිහට අපි අනිත් අයට එක්ක කොහොමද දැනුම ෂෙයා කරගන්න කියන තමයි කතා කරේ. අපි මුලින්ම කවවත් අපි කතා වුණා පිළිගන්නේ නැහැ. අපි අන්තිමට කතා කරමු කියලා. අතන ගොඩක් ස්තුතියි අපේ ගමේ අධ්‍යක්ෂතුමීට අපේ වැඩන්ට. ඒ වගේම අංශ තුනේම ළමයිට ඒ වගේම තෝ කැමති ඕන කෙනෙක්ට අපේ ඩාන්සින් එකේ නදී අක්කට නදී මිස්ටර් අපස්සට හර්ෂ අපේ හැමෝටම චිත්‍ර මිස්ටර් මල්ලිකා මිස් හංසි අපේ මිස් මధుර මිස් හංසි සොක්කොටම මොනවා හරි ළමයි කාටම හරි යන මොකක් හරි දෙයක් කියන්න තියෙනවා නම් ඒ වගේම දියුණුත් ලැබෙලා ඉන්නවා ඒ වගේම හැමෝටම ගොඩක් ස්තුතියි මම කැමති අපේ අධ්‍යක්ෂතුමාට කවදාවත් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ ගොඩාක් කාලයකට පස්සේ ජනකලා කේන්ද්‍රයේ අපි රසාලිත් හෝරාවක් ගත කරා සමස්ත කාර්ය මණ්ඩලය සහ සියලුම දුවදරුවන් එකට එකතු වෙලා ඉතින් සංගීතාංශයේ ආචාර්යවරුන්ටත් ඒ වගේම ඒ දුවදරුවන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අගය කරනවා ඔයගොල්ලන්ගේ ප්‍රයත්නය ඉතාම සාර්ථකයි. කෙටි කාලයක් තුළ මේ වගේ මොහොතක් අපිට නිර්මාණය කරලා අපි වෙනුවෙන් ඉදිරිපත් කිරීම සම්බන්ධව. ඉතින් මම හිතනවා සංගීතාංශයේ දරුවන් ගොඩාක් වෙනස මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරා මම අහගෙන හිටියා. කෙටි කාලයක් තුළදී ඔයගොල්ලන් මේ වගේ තැනකට අරන් ගෙන්නට කැපවුණු ගුරුවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ අවුරුද්දේ තියෙනවා තාල රශ්මි කියලා ප්‍රසංගයක් අපේ ක්‍රියාකාරී සැලැස්මේ. ඉතින් ඒකට හොඳ මූලාරම්භයක් විදියටත් මම මේ අවස්ථාව දකිනවා. අපි තවම සාකච්ඡා කරලා නැහැ ගුරුවරුන් සමග අපේ මේ ප්‍රසංගය අපි කොයි ආකාරයකද පවත්වන්නේ කියන එක අපි ලබන මේ සතියේ අපි කතා බහ කරලා දරුවන්ට දැනුම් දෙන්නම් එක එක අංශවලින් අපි කොහොමද මේ අවස්ථාවට සූදානම් වෙලා ඒක ඉදිරියට කරගෙන යන්නේ කියලා. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම මේ නොහිතුව වෙලාවක ආවේ. මගේ ඇඳුමත් සුදුසු නෑ මම ගුරුවරයෙක් විදියට වැඩ කරපු තැන මේ වගේ තැනක ඇවිල්ලා කතා කරන්න. හැබැයි මම හදිසියෙ ආවේ මම අමාත්‍යාංශයේ වැඩ කරන ගමන් ඇත්තටම මේ වැඩේ හරිම ලස්සනයි. දරුවනේ හරිම ලස්සනයි. ඔයාලා හාමනේ කියනකොට එතකොට ඔයාලගේ සිංගින් පැත්ත, ඔයාලගේ ප්ලේයින් පැත්ත මාර ලස්සනයි. සංගීතය කියන්නේ සින්දු කියන එක විතරක් නෙවෙයි. ඒ හැමදේම ඔයාලට එකතු වෙලා තමයි පරිපූර්ණ සංගීතඥයා බිහි වෙන්නේ. ඉතින් හරිම සතුටුයි මේ වැඩේ ගැන. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අනුරාධ මිස් කියනවා ජාලිය සර්ට කතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙනම් බොහොම ස්තුතියි. මට මේකට ආරාධනා කරාට බොහොම ස්තුතියි. හරිම සතුටුයි ඔයාලා ගැන. ජාලිය සර්ට පන්තිට ඇවිල්ලා ඉතර ටික කතා කරන්න කියලා. මේ අපි ඒ නිසා දැන් සතුටෙන් විසිරයන්. ඒකට ඔයාලට chance එක දීලා.